ලංකාවේ විශිෂ්ටතම නිර්මාණයක් ගැනයි අද අපි කතා වෙන්නේ. එනම් ආරුක්කු 9 පාලම හෙවත් දෙමෝදර පාලමයි. ඇත්තෙන්ම දෙමෝදර පාලම ශ්‍රී ලංකාවේ ඉතාම ප්‍රසිද්ධ හා සුවිශේෂී ස්ථානයක්. එය අහසේ පාලම ලෙසද හඳුන්වනු ලබනවා. එම පාලම පිළිබඳ සම්පූර්ණ විස්තරයක් අද අපි ඔබ වෙත ගෙනාවා. දෙමෝදර ආරුක්කු 9 පාලම පිහිටීම හා වැදගත්කම ගත්තාම ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල සහ දෙමෝදර දුම්රිය ස්ථාන අතර පිහිටා ඇත. විශේෂත්වය නම් මෙය යටත් විජිත යුගයේ දුම්රිය මාර්ග ඉදිකිරීම අතර ඇති විශිෂ්ටතම නිර්මාණයන්ගෙන් එකක් ලෙස සැලකේ. වර්තමානයේ එය පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස නම් කර ඇත. සංචාරක ආකර්ෂණයගත් කළ පාලම අවට ඇති දැකුම්කලු තේවදු කඳු සහ හරිත වර්ණය නිසා දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක් වී ඇත. ගෘහ නිර්මාණ ලක්ෂණගත් කළමෙහි ආරුක්කු ගණන 9කි. උස අඩි 80යි 100 මීටරය කියන්නේ 24යි සාමාන්‍යයෙන් 30ක් වගේ පමණ වෙනවා. දිග අඩි 300ක් පමණද පළල අඩි 25 පමණද වනවා. ඉදිකිරීම් ද්‍රව්‍යගත කළ මෙම පාලමේදී සුවිශේෂීම ලක්ෂණය වන්නේ එය සම්පූර්ණයෙන්ම ගල් ගඩොල් සහ සිමෙන්ති භාවිතයෙන් තැනීමයි. එහි කිසිදු වානය කැබැල්ලක් හෝ යක්කඩයක් භාවිතා කළ නොමැත. තවද මෙහි ඉදිකිරීම් සාමාන්‍යයෙන් 1921 පමණ අවසන් කර ඇතැයි සැලකෙන නමුදු සමහර වාර්තාවල 1919 ලෙස සඳහන් වෙනවා. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන සැලසුම්කරු හා ව්‍යාපෘති කළමනාකරු ලෙස ප්‍රකට ශ්‍රී ලාංකික ඉංජිනේරයෙකු ඩී.ජේ. විමල සුරේන්ද්‍ර මහතා කටයුතු කර තියෙනවා. පාලමේ විහාර සැලසුම් කර ඇත්තේ ලංකා රජයේ දුම්රිය මාර්ග ඉදිකිරීම් දෙපාර්තමේන්තුවේ හැරල්ඩ් කත්බර්ට් මාවුඩ් මහතා බවට වාර්තාද පවතිනවා. මෙහි ජනප්‍රවාද කතාවගත් කළ පළමු ලෝක යුද්ධය ඇතිවීම නිසා පාලම ඉදිකිරීමට වෙන්කර තිබූ වානේ යුද්ධ කටයුතු සඳහා යොදාගත් බවත් එම නිසා ඉදිකිරීම් කටයුතු ඇනහිටි බවත් කියවේ. එවිට පී.කේ. අප්පුහාමි නම් දේශීය සිංහල කොන්ත්‍රාත්කරුවෙකු හෝ ප්‍රධාන භාස්වරයෙකු බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන්ගේ අනුදැනුම මත හෝ ඔවුන් සමග සාකච්ඡා කරමින් වානය වෙනුවට දේශීයව ලබාගත් ගල් ගඩොල් සහ සිමෙන්ති භාවිතයෙන් මෙම අසම සම නිර්මාණය නිම කළ බවට ප්‍රසිද්ධ ජනප්‍රවාදයක් පවතී. එම පාලමේ ශක්තිය ඔප්පු කිරීමට අප්පුහාමි බාසුන් හැ පළමු දුම්රිය යන අවස්ථාවේ පාලම යටින් වැතිර සිටි බවටද කතාවක් ප්‍රචලිත වී ඇත. මේ සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් එය ජනප්‍රවාදයේ ඉහළින්ම පිළිගන්නා කතාවක් වේ. දුම්රිය මාර්ගයේ වැදගත්කම ගත් කල මෙම පාලම උඩරට දුම්රිය මාර්ගයේ පිහිටා ඇති අතර එය බදුල්ල දක්වා දිවන මාර්ගයේ ඉතාමත් අලංකාර කොටසකි. පාලම අංශක 9ට වක්‍රයකට අනුව නිර්මාණය වී ඇති අතර දුම්රිය ඉංජිනේරු විද්‍යාවේ විශිෂ්ට කාර්යයක් ලෙස සැලකේ. දෙමෝදර පාලම යනු ඉංජිනේරුමේ දක්ෂතාවය, දේශීය ශ්‍රමය හා අලංකාර ස්වභාවයේ සෞන්දර්ය එකට මුසු වූ විස්මිත ස්ථානයකි. දෙමෝදර පාලම ගැන සම්පූර්ණ ලස්සන විස්තරයක් අද මෙහි ගෙනාවා. එලෙසම තවත් මේ වගේ ලස්සන විස්තරයක් සමගින් තවත් දවසක හමු වෙමු.